කාමය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනෝභාවය. මේවා පිනවන්නට ඇති කැමැත්ත, මේවා පිනවීම කාමය. පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දේ. මේ ඉන්ද්‍රයන් ටික පිනවීම තමයි කාමය. ඒ පිනවන්න ඇති කැමැත්ත කාමච්ඡන්දේ. ඔයාලා ගාව තියෙන එකක් නෙමෙයි නේද? මේ ඉන්ද්‍රයන් ටික පිනවන්න තියෙන කැමැත්තට මේ ඔට්ටු වෙන්නේ. මිනිහ කොරකම් කෙරුවයි කියලා අහන්නකො. බඩු වැඩි මිලට විකුණන්නේයි කියලා අහන්නකො. සල්ලි ඕන තරම් තියෙද්දි මේ වැඩි මිලට දිදී තව එකතු කරනවා. ඒ මිනිහගේ කැමැත්ත තියෙන සල්ලි එකතු කරන එක. සල්ලි මොකටද කියලා දන්නේ නැහැ ගොනා. මරණ බව දන්නෙත් නැහැ මේ මොඩේ. සල්ලි වලින් මොකද කරන්නේ කියලා තේරුම් අරගෙනත් නැහැ. නමුත් මේ මොඩයා සල්ලි එකතු කරනවා. මටත් එකතු කරුවොත් එහෙම මේ මිත්‍යා දෘෂ්ටි ගම්මන්ඩිලා රවට්ටලා කෝටි ගණනක් එකතු කෙරුවා. මේ උන්දලා පුදුම මොඩනේ. ඔව්. බොරු පින්කම් පෙන්නපු ගමන් මේ උන්දලා වියදම් කරන ඕන තරම්. ඕන තරම් පෙන්වන්න පුළුවන් එහෙම පුතා. ඔව්. මාත් මොකක් හරි ගහක් වටේට මොකක් හරි හදලා ඒකට රෙදි අඳනවා කිව්වොත් මේ උන්දලා ලක්ෂ ගණන් දෙනවා රෙදි අඳන්න. ගස්වල රෙදි අඳන්න. චෛත්‍ය රෙදි අඳන්න. ආඳුරු රෙදි ඕන තරම් එකතු කරුවා මේ චෛත්‍ය රෙදි අඳනවා කියලා කියන්නේ. වෙලාවට අඳලා නැහැ ඉතින්. ලංකාවේ එහෙම එකක් තියෙනවා චෛත්‍ය වල රෙදි අඳනවා. ලක්ෂ ගණන් වියදම් කරනවා. මම දැක්කා එක දවසක් කුරුණෑගල ඉඳලා පයින් යනවා පුතා අනුරාධපුර යන්න. රෙද්දකුත් ඔළුවේ තියාගෙන ගියා. කුරුණෑගල ඉඳලා අනුරාධපුරේට පයින් යනවා ගියාම පුතා ලේසි කැපකිරීමක්ද? ඈ අර චෛත්‍යයට රෙදි අඳන්න. එහෙනම් මම ඇත්තටම බෞද්ධ දර්ශනයේ එහෙම නිවන් දකින්න තැනක් දැකලා නැහැ. එහෙම මහා පින් සිද්ධ වෙන දානයක් මම දැකලා නැහැ. ඒ වුණාට මේ උන්දලා යනවා. එහෙම බොරු දේවල් කරලා පුතා ඕන තරම් සල්ලි හෙව්ව හැකි. ඥානාන්විත බෞද්ධයන්ට වඩා අඥානවන්ත මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ වැඩි. සැබෑ ශ්‍රද්ධාවන්තයන්ට වඩා අන්ධ ශ්‍රද්ධාවන්තයෝ වැඩි. ඒකයි තියෙන්නේ. දැන් දානෙ ගෙදර වුණත් අන්ධ ශ්‍රද්ධාවනේ තියෙන්නේ. කාමය අවුස්සන අන්ධ ශ්‍රද්ධාවෙන් පිරිච්ච සාංගික දාන තියෙන්නේ. ඔයාලා ගෙවල් වල දෙන දානේ බලන්න. ලේසි පහසු එකක්ද කියලා. අපි හඳුන්නේ සමාව අවසරයි. බත්ම තියෙන පුතා 10ක්. හාඳුරු යකෙක් වාගේ මේ උදලට පේනවා ඇති. කැකුළු බතුයි තම්බපු බතුයි. රතු බතුයි සුදු බතුයි. එළවලු බතුයි නෝමල් බතුයි. 6ක්. හීම් බතුයි නාඩු බතුයි සම්බ බතුයි. 8ක්. ඕලු බතුයි පිට්ටුයි 10ක්. ප්‍රධාන ආහාරය 10ක්. ව්‍යංජන 35ක් 40ක් විතර පොඩිම. දැක්කාම හාඳුරන්ට හිරිගඩු පිපෙනවා ඇඟේ. ඒ මෙවුන්දලා එනකන් අත වහ ඉන්න දෙපැයි. අත ගත්තොත් බෙදනවා. අත වැහුවොත් රවනවා. මන් දන්නවනේ මෙවුන්දලාගේ ශ්‍රද්ධාව. මේක ඇතුලේ පූජකයෝද වැරදි. අපේ ගෞරවනීය මහා සංඝරුවනද වැරදි. මේ මිත්‍යා දෘෂ්ටික අයට මේක පිළිවෙල කියලා දීලා නැහැ.
හාමුදුරුවෝ යකෙක්වත් පෙරේතෙක්වත් කුම්භාණ්ඩයෙක්වත් භූතයෙක්වත් නෙමෙයි සැබෑම ගිහියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ ශික්ෂණයක් තියෙන අල්පේච්ඡ ගුණ තියෙන උතුම් චරිතයක්. මහා බ්‍රහ්මයා පවා වන්දනා කරන සිරිමත් බඹ සිරාසේ පාපිසිනා සරියුත් මාමුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නමදින් බැති පෙමිනා මහා බඹුගේ සිරසින් පා පිරිමැද වන්දනා කරන්නට තරම් උත්තම වූ සරියුත් මුගලන් පරම්පරානුඥාත අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට අවිච්ඡින්නව පැවතගෙන එන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නය මා වන්දනා කරමි කියලා වඳින්නේ පුතා ඒ උතුම් චරිතයට. ඒ උතුම් චරිතය කෙලස් බර කරන්න. දැන් මේ ඉන්න ලොකු ආම්දුරුවරුන්ට තේරෙනවා කියමුකෝ යම. මේ පුංචි ආම්දුරුවරුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තෝර කන්න පුරුදු කරනවා. තෝර කන්න. ඒක ගැලපෙන්නේ නැහැ. වෑංජන 40ක් වළඳන්න බෑනේ. එතකොට තෝර වළඳනවා. ඒ වළඳලා ඉවර වෙච්ච ගමන් කිරිසා පැණි. ඊළඟට පුඩින් වටලප්පා. ඊළඟට හීම් වලට කපාපු පළතුරු දාලා පුට්සල. ඒකට ඔබලා අයිස්ක්‍රීම්. ඒකට ඔබලා දෙල්. කාණ්ඩාරි ගාණ්ඩාරි. අලුත් එකක් නේ දෙලි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඈ කොහෙදෝ තිබිච්චි විස જાතියක් අර වතුරට දාලා ගුලි ගහලා අරකට දානවා. ආඳුරුවා මරන්න වැඩක් මේ ආමුන්නලා තියෙන්නේ. ජීවත් වෙන්න වැඩක් නෙමෙයි. ඒ මේවා ඔක්කොම මෙහෙම ගෙනල්ලා දාපුවා. මොකද්ද පුතා ඒක මට කියන්නකෝ ඒක දානයක්ද කියලා. ඈ මේ සාමාන්‍ය අල්පේච්ඡ ගුණ තියෙන උතුම් චරිතයකට දෙන දානයක්ද මේක? නෑ. ඊට පස්සේ විනාශ කරලා දානවා දානෙ ගෙදර කියලා. සාමාන්‍ය දුප්පත් අහිංසකෙන් මේක දිහා බලාගෙන හිටියොත් ඌට හීනමානයක් එනවා. මට ජීවිතේට දෙන්න බෑ දානයක්. මේ තියෙන ක්‍රමවේදයට මට ජීවිතේට දානයක් දෙන්න බෑ. ඇයි දානේ දැන් ඒ ඔක්කොම දීලා ඉවර වෙලා ආය ලොකු කූඩේකට පුතා පළතුරු ගෙඩි පිටින් තියලා එකක් පුරෝලා ඒකට ඉටි කොලයක් අලවනවා. කැවිලියෙකුත් ඒ වාගේම හදලා ඉටි කොලයක් අලවනවා. යන ගමන් වළඳන්න. ඇයි විඩා යනකොට ගඟක් ගාවේ ඉඳලා විඩා වැරලා අර වාපිට ලෙහාගෙන වළඳලා එහෙම යන්න දෙපේ. ඒකට තමයි ඒ. එහෙම නැත්නම් මොකටද බලන්නේ ඒක? ඈ? එම් පොඩි බැඳගෙන යන්න. ඊට පස්සේ පිරිකරක් පූජා කරනවා. ඊට පස්සේ දිග ඇන්ලොප් එක උද්දෙනවා. දීලා වැඳලා පන්සලට වඩම්මලත් එනවා. හොඳයි. හාමුදුරුවෝ මිනිස්සුන්ට වඩා ඉහළින් ඉන්න උතුම් සැප විඳින පිරිසක්. හැබැයි ඒක රාගික කාමච්ඡන්දය පිරිච්ච සැප නෙමෙයි. ගිහියන්ට එහා ගිය ආධ්‍යාත්මීය සුව විඳින උතුම් පිරිසක් අල්පේච්ඡතා ගුණ තියෙන. ඔයත්තන්ට වඩා අහස මහ පොළොව වාගේ වෙනස්. ඒ වෙනස අඳුනාගෙන නැති එකේ දුර්වලතාවය ගිහි පැවිදි අපේ සමාජයේ මේ ඛේදනීය භාවයට තල්ලු වෙන්න හේතු වෙලා තියෙනවා. ඔය කැත ගතිය හින්දාද පුතා ඔය එක පාලකයන්ට කත් අදින්න ගිහිල්ලා විනාශ කරගෙන තියෙන ශාසනය. අනිවාර්යයෙන් වාහන පොමිත් ගන්න, වාහන ගන්න, ඉඩම් කඩම් ගන්න.
ලස්සන සුන්දර මාලිගා හදාගන්න. සල්ලි මිල මුදල් එකතු කරගන්න. අන්නේකද? වඳ දෙයිනම් මේ සදහබර මිනිහා අය එක එකක් පස්සේ යන්න ඕනද පුතා? හැමෝටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ සකල ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ නම් ඒ ශික්ෂාකාමීව දේශනා කරන ධර්මයේ ඇසූ ඇත්තෝ සියලු දෙනාම ලෝතුරා තථාගත අමාමයන්යන් වහන්සේගේ සම්බුදු සසුනේ මුරකරුවෝ වන සම්බුදු සසුන ඉදිරියට අරගෙන යන උතුම් ආර්ය ගණය වන්දනා කරමි කියලා හිස මුදුනේ තියලා වන්දනා කරගෙන ආරක්ෂා කරනවා. ඒක අපි රැක ගන්න ඕනේ. ඒ අපේ පැත්තේ. ඒ වගේම ඔබ ලෝකෙක තිබෙව්වා කාගෙන ඇවිල්ලා කර්ර ගැටි ගති වලටම කාණ්ඩ පුරුදු වුණා. අපේ තිබිච්ච සියලු දේ අතහැරියා. අතහැරලා කාම ඡන්දේ හින්දා මේ ඉන්ද්‍රියම් පිනවන්න ගිහිල්ලා ලෙඩ වැඩිද අඩුද බලන්නකො. ලෙඩ වැඩි කරගත්තා කාම ඡන්දේ හින්දා. වසංගතයක් වාගේ ලෙඩක් ආවා ඒඩ්ස් කියලා. බෙහෙතුත් නැහැ. කාම ඡන්දේ ඒඩ්ස් රෝගේ. ඒ වගේම ලිංගික බොහෝ රෝග. ඒ වගේම දරුඵල අහිමි වෙන අවස්ථා. කාමච්ඡන්දයෙන් හින්දා දරුඵල අහිමි කරගන්න. ගර්භාෂ පිළිකා. ගොඩාක් කාන්තාවන්ට ගර්භාෂ පිළිකා. පියයුරු පිළිකා. මේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. මේ ආවේ ඇයි? කාමච්ඡන්දයෙන් හින්දා. ඉස්සර අම්මලා වාගේ කලුගල් මැටල් තලන්න ගියාද මේ උන්දලා? ඈ? නෑනේ. ගෝයන් කපන්නට හේනට කුඹුරට වත්තට පිටියට ගියාද? නෑ. කැත්තේ උදැල්ලේ වැඩ කෙරුවාද? නෑ. කබල් ගහලා ඔරු පැද්දාද? පාරු පැද්දාද? නෑ. හරක්ගේ කිරි දවන්න ගියාද? නෑ. කුරහන් ඇමරුවාද? මිරිස් ඇමරුවාද? වී කෙටුවාද? නෑ. එතකොට මෙවුන්ට මෙච්චර පිළිකා හැදෙන්න හේතුව අහවල් තැන්වල අවිධිමත් විදියට ඉන්ද්‍රියයන් සන්තෝෂ කරන්න ගිහිල්ලා හදාගත්තු කරුමෝය. ඒවට තියෙන පෙරේතකම හින්දාම පුතා ආධ්‍යාත්මයෙන් බැහැර වෙනවා. ආධ්‍යාත්මයෙන් බැහැර වෙලා අපි ජීවිතය අපාගාමී කරගන්නවා. එතකොට නිර්වාණයට බාධාවක්, සැපතට බාධාවක්, සතුටට බාධාවක්, නිදහසට බාධාවක් අපිමනේ ඇති කරගෙන තියෙන්නේ. අපේ කාමච්ඡන්දයෙන් හින්දා. පැවිදි ජීවිතයේද ශ්‍රේෂ්ඨ උතුම් ගිහි ජීවිතයේද? කොහොමද උතුම්? ඇත්තටම අවබෝධ වෙලාද කියන්නේ? නෑ. ඇත්තටම අවබෝධ වෙලා පැවිදි ජීවිතයේ උතුම් කියන මෙතන කවුරුවත් නෑ පුතා. ඇයි මම එහෙම කියන්නේ? ඔබට අවබෝධ වෙලා නම් පැවිදි ජීවිතයේ ශ්‍රේෂ්ඨ උතුම්ම එක කියලා ඇයි එන්නේ නැත්තේ? ඇයි පැවිදි වෙන්නේ නැත්තේ? බෑනේ ස්වාමීන් වහන්සේ දැන්. ඒක තමයි කියන්නේ. එහෙනම් සිද්ධාර්ථ කුමාරයා ගියේ එහෙනම් සිද්ධාර්ථ කුමාරයා ගියේ පැවිද්දට මල් ගහ වාගේ තරුණ ගෑණි දාලා. මේවා ගොර කඳු වාගේ නෙමෙයි හේන මුල්ල. යසෝදරාව මේ හේන මුල්ල වාගේ. ලෝකේ හිටපු සුන්දර ලස්සන
ලස්සනම වනිතාව පංච කල්යාණයෙන් පිරිච්චි ඒ වගේම මානව ධර්ම වලින් පිරිච්චි සංසාර ගමනේ දුරම ගමනක් පෙම්වතුන් හැටියට අමුසැමියන් හැටියට එකම යුවල සිදක් ගෝසක් කුමරු සහ යසෝදරා කුමරිය ඒ පින්වත් චරිත දෙක පුතා අවසාන බෝධිසත්වයෝ බුද්ධත්වයට පත් වෙන භවයේ යසෝදරාවයි චූටි පුතා හම්බෙච්ච දවසේ පුත්‍රයයි ලෝකෙම රජකම මේ දොඩංගෙඩියක් වාදින ශ්‍රී ලංකාවේ වාගේ මේ පුතා මහ මුළු මහත් ලෝකෙම රජකම අතෑරලා ඇගේ ඊයේ කනේ කරේ තිබ්බ රන් රිදී මුතුමැණික් සලු පිළිද ගලවලා තවුස් වෙස්ගෙන ඒවා පොට්ටනියක් බැඳලා මාලිගාවට එවලා වනගත වෙච්චි උත්තම බෝසත් පැවිදි ජීවිතය දැකලා අවබෝධ වෙලා තිබ්බොත් තමයි පැවිද්ද උතුම් කියලා දැනෙන්නේ. ඒ පැවිද්දෙන් ලෝකයට කරන්න පුළුවන් දේ තමන්ට කරගන්න පුළුවන් දේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය පැවිද්ද ඉල්ලනකොට එහෙමනේ ඉල්ලන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය සියලු දුක් නැති කරලා උත්තම නිර්වාණයෙන් සැනසීම ලබන්නට ලෝතුරු සම්බුදු සසුනේ පැවිද්ද මට ලබා දුන මැනවි කියලා නිල්ලන්නේ. එහෙම පැවිදි වෙච්චි ගමන්ම පැවිද්දට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා. අවත්නි ආයස්මතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ භික්ෂුව ඔබ දැන් පැවිද්දෙක්. ඒ නිසා ඔබට තියෙන වැඩක් මේ රාගික කෙලස් බර ලෝකයේ අතුළු අනන්ත දුක් උපදවන බැවින් ඒ සකල දුක් නිවාරණය කොට ලෝකය දිනන්නට චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය සකල දෙව් මිනිසුන්ගේ යහපත සුභ සිද්ධිය සැපත සතුට පිණිසද ස්වකීය සංසාර ගමන නවතා නිර්වාණ අභිවෘද්ධිය පිණිසද මේ පැවිද්ද පාවිච්චි කරන්න. පාවිච්චි කරමින් සරන්න ඉදිරි ගමන හදාගන්න කියලා කියනවා. නමුත් ගිහියෝ වන ඔබත් පැවිද්දෝ වන අප අතරේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයේ යම් යම් හරාත්මකතන් අතහැරලා ඒ හින්දා දෙපාර්ශ්වයේම බොහෝ ගැටලු අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජ ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට ප්‍රශ්න ගොඩක් එකක් ලෙහන්න හදනකොට දෙකක් ගැට ගැහෙනවා. ඒ මට්ටමට ඇවිල්ලා නේද ලංකාවේ තියෙන ප්‍රශ්න. එකක් ලෙහන්න හදනකොට දෙක තුනක්. තව ප්‍රශ්න ඇති වෙනවා. ඒ තරමට මේවා පැටලවිලා. ඒවට හේතුව අපි ශික්ෂාකාමී නැහැ. ඉන්ද්‍රියන් দমনය කරගෙන නැහැ. පාලනය කරගෙන නැහැ. ශික්ෂාකාමී වුණා නම් පුතා අනවශ්‍ය විදියට මේ ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න යන්නේ. හීලා කරනවා. ඒ හීලා ඉදුරන් තියනවා නම් කාමච්ඡන්දය බැහැර වෙනවා. ජීවිතේ සැහැල්ලුවෙන් විඳින්න පුළුවන්, වාග්ය උදා කර ගන්නට පුළුවන් වාසනාව ඇති වෙනවා. ඒකෙන් අත මිදෙන්න. කාමච්ඡන්දය අත්හරින්න. එක දීගයක ආවට පස්සේ මැරෙනකම්ම ඒ දීගය මත ඉන්න. කසාද බඳින දවසේ දිවුරුන් දීලා නේද? පැනලා යන්නේ ඉස්සෙල්ලා දෙන්න කතා කරගෙන දිවුරුන් දීලානේ පැනලා යන්නේ. ඔයාට මම මට ඔයා අපි මැරෙනකම්ම එක විදියට සතුටින් ජීවත් වෙමු කියලා
කසාදේ නිත්‍යානුකූලව බැඳානම් හතර වර්ගයේ න්‍යායෝ ඉදිරියේ දිවුරුම් දෙනවන් ඈ ගුණරත්නගේ ශ්‍රී ආලතාගේ වැඩි මහල් දියණිය වෙන නිරංජලා පුෂ්පකාන්ති නැමැති මෑ අහවලා වෙන මම අද දින අතිනතගෙන ඇගේ දිවි කල් පුරාවටම ආරක්ෂා කරමින් පෝෂණය කරමින් ඇගේ සිතංගියාවන් ඉෂ්ට කරමින් මధు පරම්පරාව සඳහා යහපත් වූ කුලදරුවන් ජනිත කරවමින් නිර්මාණශීලී සැපවත් යුග ජීවිතයක් ගෙවන්නට සතර වර්ගයක න්‍යායෝ ඉදිරියේ මා දිවුරා පොරොන්දු වෙමි. එහෙමද? ඇවිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ පුතා? ගෑණි මිනිහයි දිවුරලා ඇවිල්ලා පුදුම ලස්සන ලෝකයක් හදලා තියෙනවා. කසාද බඳිනවට වඩා දික් කසාද වෙනවා පුතා. සතුටින් ඉන්නවට වඩා ගහ ගන්නවා. මනාපෙන් ඉන්නවට වඩා අමනාපෙන් ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවට වඩා ද්වේෂයෙන් ඉන්නවා. එහෙමනේ යුග ජීවිත තියෙන්නේ ගොඩක්. බොහෝ යුග ජීවිතවල සතුට නැහැ. සැනසීම නැහැ. ප්‍රීතිය නැහැ. නිදහස නැහැ. සෞන්දර්යාත්මක ලාලිත සොඳුරු පින්වත් ගමනක් පේන්නේ නැහැ විවාහය ඇතුලේ. හේතුව පුතා කාමයට තියෙන බරගතිය, තද ඇල්ම, කාමච්ඡන්දය. ඒ විනාශකාරී ගති වලින් අත මිදෙන්න. මිදිලා අල්පේච්ඡ ගති ඇති චාම් සුන්දර මිනිසෙකු වෙන්න වීරිය කරන්න. අපි අඳුමක් පැළඳුමක් යන්නත් පුතා අඳින්නේ කාමයට. මම දැක්කා අර දඹුල්ලට ටියුට්ටන් මෙහායි ගිනි පෙට්ටි පාලම ගාව. ලොකු බැනර් එකක් ගහලා තියෙනවා අඩි 20 විතර. ඒකේ ටයර් එකක් තමයි විකුණන්නේ. වෙළඳ භාණ්ඩයේ ටයර් එක. ඒ ටයර් එක විකුණන්න ඒ ටයර් එක ඉතාම ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ගෑනු ළමෙක් පාවිච්චි කරලා තියෙනවා. මේකට දාන්න දෙපැ හොඳ බර වාහනයක් එක්කෝ නේද? හොඳ බර වාහනයක් දාන්න. එහෙම නැත්නම් හොඳ බාස් කෙනෙක් ඒකේ දාන්න ඕන. ඒ මොකක් හරි එකක් එපැ උපක්‍රමයක් නෑ. ලාලිත කෙල්ලක් දිග ගවුමක් ඇඳලා ඉන ගාවට එනකන් ගවුම පළලා. මෙවුන්දගේ දකුණු කකුල උස්සලා අර අඩි 4 ටයර් එක උඩින් තියලා. දකුණු කකුල උස්සලා ටයර් එක උඩින් තියලා ගවුම කකුල දෙපැත්තෙන් වැටිලා මෙවුන්දගේ කලව පේනවා පාරේ යන උන්ට. හොඳම ටයර් එක වරක. බලන්නකෝ මොන තරම් කාමච්ඡන්දේද කියලා. මොන තරම් කාමුකද මේක. අර අහස මහපොළොව ගැලපෙන්නෙම නෑනේ ටයර් එකයි මෙවුන්දයි අතර තියෙන මොකද්ද ගැලපීම. ගෑණි ඒ තරම් විකිනෙන භාණ්ඩයක් උනේ ගෑණි හරි ප්‍රීතියෙන් විකිනෙන්න කැමති වුණා පුතා. දැන් මේ ෆොටෝ එකට පෙනී හිටපු අම්මන්දි බලහත්කාරයෙන් ගිහිලා අල්ලලා තිබ්බද එතන? නෑ. සල්ලි ගිවිසුමක් අසම් කරනවනේ. ලක්ෂ ගානක ගිවිසුමක් අසම් කරනවා. ඒ සල්ලි ටික දෙනවා නිලියක්නේ. ඒ උන්ද ගිහිල්ලා තායකට කකුල තිබ්බා. මොනවා ෆොටෝ ගෑවුවත් කමන්නේ. සල්ලි වලට තියෙන පෙරේත කමට ශරීරේ විකුණාගෙන කන්න තරම්ම කාමච්ඡන්දේ පුතා. කාමච්ඡන්දේ. මගේ ජීවිත කාලේ මම දැක්කේ නෑ එක පිරිමියෙක් කැත වෙළඳ දැන්වීමක ඉන්නවා. නොගැලපෙන කැත වෙළඳ දැන්වීමක එක පිරිමියෙක්වත් නෑ. පිරිමි මෙට්ටේ නෙමෙයිද බුදියන්නේ? පිරිමිත් මෙට්ටේ බුදියන්නේ. ඒක ආයේ පිරුම් ගහනවාද? මෙට්ටේ විකුණන්නේ? නමුත් මෙට්ටේ විකුණන්නේ ගෑණි පිරුම් ගහනවා දානවනේ මෙට්ටේ. ඇයි මේ ගෑනුන්ම විකුණන්නේ?
මාධ්‍ය ලෝකයේ අයි ගෑනුම්මම විකුණන්නේ. ගෑනු රාජික වස්තුවක් කරලා ලෝකය ඉදිරියේ විනාශ කරනවා. ඒ සංස්කෘතියට පයින් ගහන්න තරම් අභිමානවත් ගෑනු අය නැහැ. කාන්තා විමුක්තිකාමී සංවිධාන එමට ලංකාවේ. ඒකේ ප්‍රධානියොත් ඔය වාගේ. ඒකේ ප්‍රධානියෝ තමයි ඔය අට්ටාල අටවන්නේ. ඒගොල්ලෝ තමයි සල්ලි හොයන්නේ. ඒගොල්ලෝ ලෝකෙ ඉදිරියේ පෙන්නනවා කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී හිටින જાතිය. ඒ අය. රට රකින්න රට සුරකින්න රාජ්‍ය පාලකයෝ පෙනී හිටලා දන්නේම නැතුව ඔක්කොම ටික විනාශ කරලා දානවා. පුතා මේ ඉන්ද්‍රියයන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහමට අනුව දිවි ගෙවන්නට පමණක් පිනවන්නේ නම් යහපත්. ඒ වගේ අවශ්‍යතාවයේ ඉටු කරගන්න පමණක් පාවිච්චි කරන්නේ නම් යහපත්. එයින් ඔබට යන්න මහන්සි ගන්න එපා. කොච්චර පිනවුවත් ඉවරයක් නැහැ. සතුටටපත් කරන්න බෑ. නිමාවක් නැහැ. එහෙමනම් පුතා නිමා වෙන්න එපා මේ අනන්ත සල්ලි හොයපු මිනිස්සු. නේ? නිමා වෙන්න එපා. නෑ. එතෙන් දෙන්නේ. අපි අඳුන් කොච්චරනම් මාරු කෙරුවද? විවිධ අඳුන් ඇඳන් සීමාවක් තියනවාද? හෙට ආවොත් එහෙම පුතා ඉරිච්ච එක ඒක ගන්න. ඉස්සර ඉරිච්ච අඳුන් අයින් කෙරුවානේ. දැන් පුතා කඩේට ගිහිල්ලා ඉරිච්ච අඳුන් තියනවාද කියලා තෝරලා කොල්ලෝ ගන්නවා ධනිස්සෙන් ඉරිච්චෙවුවා. කොල්ලෝ එක ඇඳාට කමන්නේ නැහැ කියමුකෝ කොල්ලා නිසාවත් කෙල්ලොත් අදිනවනේ ධනිස්සෙන් ඉරිච්ච කලිසක් දෙනි. බලන්නකෝ අපේ තෝරාගෙන ඇහැ රවට්ටන ලෝකයේ මවා පෙන්වන විසිතුරු එව්වා අපේ ජීවිතවලට ගැළපෙනවද නැද්ද බලන්නේ නැතුව අපි ගන්නවා. කෑම જાතිත් එහෙම, බීම જાතිත් එහෙම. නිකන් හිතන්නකෝ අපේ රටේ බත් කාලා බිව්වේ පුතා ඇල් වතුරනේ. ඇල් වතුර, උණු වතුර, තැඹිලි වතුර. මේවා තමයි බිව්වේ. දැන් Coca-Cola Sprite. Coca-Cola Sprite බොන්න. බත් කාලා. ළමයින්ටත් එහෙම දෙන්න. අම්මලා. ඒ තැනට ආවා. කොස් ගෙඩි, දෙල් ගෙඩි, කොස් ඇට, මඤ්ඤොක්ක, බතල, පොලොස්, කේල්මුව, කොහිල දළු, පලා වර්ග ජීවිතේ අඳුරන්නේත් නැහැ. මෙවුන්දලා අඳුරන්නේ කීල්ස් මීට් බෝල්ස්, සෝයා මීට්, ඔය අල්සයිමු කියවෙන කෑම තියෙනවානේ කඩේ මොනවා හරි අඹරලා ගුලි කරලා ඒවම තමයි දහස් ගණනින් සල්ලි දීලා අරගෙන මෙව්වම තමයි කන්නේ. තවත් මේ තියෙන දුර්භික්ෂය ඉදිරියට වරෙන්කෝ